ඉතින් සීගිරිය ගල බලන්න යනකොට ප්‍රවේශන මාර්ගයේම ඉන්නවා අන්නාසි මේවා peer නේද බං? peer. කීයද මේවගේ මිල කොහමද? පැකට් එකක් රුපියල් 100ට තමයි විකුණන්නේ. මාම දැන් කොච්චර කල් බිස්නස් කරනවද මෙතන? මම දැන් මෙතන බිස්නස් කරනවා අවුරුදු 17ක් විතර. අවුරුදු 17ක්. නෑ මාමලා ඉස්සර අවුරුදු 17ක මුල් කාලේදී සංචාරකින්ගෙන් ඇත්තටම ගොඩක් මේ ආදායම් ලැබුවානේ. ඒ කාලේ මේ කාලේ වෙනස මොකක්ද? ඒ කාලේ මේ කාලේ වෙනස බැලුවොත් මේ කාලේ මුදල හම්බ වෙනවා. හම්බ වෙන මුදල එකට එකකටත් වැඩි වියදම් වැඩි. කාගේද වැරද්ද? අපේද වැරද්ද? වැරද්ද අපේම තමයි. අපිම කරගත්තු වැරද්ද තමයි මේ කුනේ. ඒ කාලේ තමයි නියම රජවරු හිටියේ. ඒ කාලේ. ඒ කාලේ. සියල මේ මාමලා දේශීය අභිමානයක් ඇතුව හිටපු රජවරු තමයි ඒ කාලේ හිටියේ. දැන් කාලේ ඉන්නේ ආත්මාර්ථකාමී රජවරු. අන්න ඒක නිසා මේ දැන් ඕවා කියලා මාම සුදු වැන්නේකින් එහෙම ඉස්සොත් මොකද කරන්නේ අයි? ඈ සුදු වැන්නේකින් එහෙම උස්සවුත් මොකද කරන්නේ? වෑන්නකින් උස්සවුවත් මොන වෑන්නකින් උස්සවුවත් මම යන තැනකට අරගෙන ගිහිල්ලා මට හිරිහැර කරයි කරදර කරයි එච්චරයි නේද? ජය වේවා. අපේ පරණ මිනිස්සු තමයි ඇත්ත කතා කරේ. මේ අපේ උරුමේ සීගිරිය රාජධානිය ඕන කෙනෙක් එන්න බලන්න එන ගමන් අනිවාර්යෙන් එන තැන ඉන්නවා අපේ අන්නාසි අඹ peer. අපේ මාම ටේස්ට් දාලා විකුණනවා. අනිවාර්යෙන් එකක් කාලා රසත් බලලම යන්න ඉස්සරහට.